නැග්ගනේද BTC. ඉතින් BTC තවතවත් මේ විදිහට නගීද කියලා පොඩ්ඩක් බලමුද. ඔන්න එහෙනම් සෑහෙන දවසකට පස්සේ BTC අප්ඩේට් එකක් අරගෙන ආවා. අන්තිමට අප්ඩේට් කරපු වීඩියෝ එකේදී මම කිව්වා දැන් ක්‍රිප්ටෝ බයි කරන්න පුළුවන් කියලා. ඒ වගේම අප්‍රේල් 9 මම ගෲප් එකේදීත් අප්ඩේට් කරා දැන් ක්‍රිප්ටෝ බයි කරන්න පුළුවන් කියලා. ඊට අමතරව හොඳ ප්‍රොජෙක්ට් කීපයකුත් මම මෙන්ෂන් කරා. ඉතින් අප්‍රේල් 9 වෙනකොට මාකට් එක තිබුණේ 75000 නේද? ඊට පස්සේ 95000ටම නැග්ගා නේද? ඔයා තවත් මේ ගෲප් එකට ජොයින් වෙලා නැත්නම් බය එකේ ලින්ක් එක තියෙනවා. තවත් නම් පරක්කු වෙන්න එපා. හරි. දැන් අපි යමුකෝ වර්තමානයේ මොකද වෙන්නේ කියලා බලන්න. අපි දන්නවා පහුගිය මාස කිහිපේ මාකට් ඩ්‍රොප් වෙන්න ප්‍රධාන හේතුව තමයි ට්‍රේඩ් බෝ එක කියලා. ටැරිෆ් හෝල්ඩ් කරපු නිසා දැන් ඒ රිස්ක් එක නැති වෙලා තියෙනවා. ඇත්තටම ගොඩක් අය USA වලට චෝදනා කරනවා මේක මාකට් මැනිපුලේෂන් එකක් කියලා. ඔව්. ඇත්තට මේක එහෙම වෙන්න පුළුවන්. බොන්ඩ් ඊල්ඩ් කර්ව් එක ගැන කරපු වීඩියෝ එකේදී මම මේ මැනිපුලේෂන් එක ගැන කතා කරලා තියෙනවා. කොහොම හරි මාකට් ඩ්‍රොප් වෙන්න බලපාපු ප්‍රධානම හේතුව මේ වෙද්දි පහව ගිහින් තියෙනවා. මාකට් ඩ්‍රොප් වෙන්න තවත් හේතුවක් තමයි හයර් ඉන්ෆ්ලේෂන් එක. ඉතින් ඔන්න දැන් නැවත පාරක් ඉන්ෆ්ලේෂන් එකත් අඩු වෙලා තියෙනවා. මේ හේතු සාධක එක ගත්තම දැන් මාකට් ඩ්‍රොප් වෙන්න හේතුවක් නැහැ. නිකමට හරි ඩ්‍රොප් වුණොත් ඒ ඩ්‍රොප් වෙන්නේ හොඳ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් ගන්න. එහෙම ඩ්‍රොප් වුණොත් ඔයාලා නැවත ක්‍රිප්ටෝ බයි කරන්න දෙපාරක් හිතන්න එපා. හරි. දැන් මාකට් ඩ්‍රොප් වෙන්න හේතුවක් නෑ තමයි. දැන් ඕනේ මාකට් අප් වෙන්න හේතුවක්. ඒක කරන්න පුළුවන් එකම කෙනා තමයි ඉන්ට්‍රස්ට් රේට්ස් කටින් සයිකල් එක. ඒක කන්ෆර්ම් වුණොත් ඔන්න ක්‍රිප්ටෝ නැවත පාරක් හොඳට නගින්න පටන් ගන්නවා. ඉතින් මේ හේතුව එක්ක ඔයා ක්‍රිප්ටෝ බයි කරලා තියෙනවා නම් ඒ ටික තවදුරටත් හෝල්ඩ් කරන්න ඔයාලට පුළුවන්. ඒ වගේම අවධානය දෙන්න US stocks වලට. මොකද US stocks වැටුනොත් ක්‍රිප්ටෝත් නිකන් ඉන්නේ නෑ. ඒගොල්ලොත් වැටෙනවා. ඒ වගේම තමයි ට්‍රම්ප්. එයා කියන්නේ මොකද්ද කියලත් හොඳ අවධානයෙන් ඉන්න. මොකද මාකට් මැනිපුලේට් කරන්න මිනිහා සෑහෙන්න දක්ෂයි. තවත් අවධානය දිය යුතුම කෙනෙක් තමයි වික්ස් chart එක. මෙයා අප් වෙනවා කියන්නේ ඉතින් අපිට නෙගටිව්. මේ හැම දෙයකටම අවධානය දෙන්න අමාරු නම් මාව ෆලෝ කරලා තියාගන්න. මම අප්ඩේට් කරන්න. ඒ වගේම ගෲප් එකට සෙට් වෙන්න. මේ මාසෙදී ඔයගොල්ලන්ට දෙන්න ලොකු තෑග්ගක් තියෙනවා. එහෙනම් ජය වේවා.